හැම දෙනාටම තෙරුවස්සන්න ප්‍රාර්ථනා කරනවා. එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ. බොහෝ පිරිසක් ශ්‍රී ලාංකිකයන් විශේෂෙන්ම මේ සූරිය උදාව සූරිය වර්ෂය සූරයා මීන රාසී මේස රාසියට ඒ ගමන් කිරීම මෙන්න මේ මුල් කරගෙන සිංහල හින්දු අලුත් අවුරුද්දක් අපි අපේ පැරැන්නන්ගේ ඉඳං අනාදිමත් කාලයක ඉඳං අපේ සිංහල සංස්කෘතියත් එක්ක. බැඳිච්ච මේ අවුරුදු චාරිත්‍ර ඒකත් එක්ක බැඳිච්ච නැකත් ක්‍රම සංස්කෘතිකාංග බොහොමයක් එක්ක අවුරුදු වෙනුවෙන් සූදානන් වෙනවා. ඔය අතරේ තව බොහෝ පිරිසකට තෙරුවන් සරණ ගිය අය අපි. අපිට අවුරුදු වැඩක් නෑ. ඔය අවුරුදු නැකස් හැමරීම බෞද්ධයකුට සුදුසු නෑ. මේක තිසරණී නැති වෙන දෙයක්. සමහලාට අපාය යන දෙයක්. ඔන්න ඔය වගේ මත අපිට අහන්න ලැබෙනවා. ඒව ප්‍රශ්න කරන අයත් අපිට ප්‍රශ්න ගැටලු හැටියට මේ කාරණා යොමු කරනු. පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ නිවන් මග නිවන් දකින්න ආර්යෂ්ඨායික මාර්ගයේ ගමන් කරන කෙනෙකුට මේ නැකත් චාරිත්‍රවලින් නිවන් දකින්න බෑ කියන එක හරි. හැබැයි සාමාන්‍ය සමාජය තුළ මේ ලෝකයේ තුළ අපි ජීවත් වෙද්දී. මේ සූරයාගේ තියෙන බලපෑම සූරිය ශක්තිය අපි මෙහෙම ගමු. සූරයා නැත්නම් අපි කාටවත් පැවැත්මක් තියෙනවද කියලා හිතා. මේ මුළු ලෝකෙම පැවැත්ම රදා පවතින්නේ මේ සූරයා මත. සූරිය ශක්තිය මත සූරයාගෙන් ලැබෙන ආලෝකෙ මත. හැම සත්වයෙක්ම මේ ගහකොළ සතාසියුපාව අපි කනබොන ආහාරපාන ඔබ බලන්න මිනිස්සු සූරිය උදාවත් එක් උදේ පාන්දර සූදානන් වෙනවා වැඩට යන් දවස වැඩ ආරම්භ කරන්න. අද මේ කොහොමහරි අපි ආලෝකෙ හදාගෙන රාත්‍රී කාලෙ පවා යම් යම් තාක්ෂණික ක්‍රමවලින් අපි විදුලි බල්බ හදාගෙන ආලෝකෙ ලබාගෙන ඉන්නවා. සමහර වෙලාවට සූරයා ඒ සූරි ආලෝකය නැත්නම් අපිට ඒකත් දිගටම කරගෙන යන්න බැරි වෙන. එනිසා මේ ලෝකයේ මේ සූරයා මුල් කරගෙන මේ සත්වයන්ගේ පැවැත්ම රඳා පවතින දෙයක්. ඊළඟට ධර්ම කාරණ අතර සඳහන් වෙන කරුණු කීපයක් මං ඔබට වෙන වෙනම සඳහන් කරන්න. එතනදී ඔබම තේරුම් ගන්න අපි සූරයාට ගෞරව කිරීම. එක කෘතගුණ සැලකීමක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සූරිය නමස්කාරයක් ගැනත් අපිට පෙන්නනවා. ඒ නිසා අපේ ජාතක පොත් වහන්සේගේ ගත්තත් මෝර පිරිත අපි කවුරුත් දන්න අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු 700ක් බෝසත් මොනරෙක් හැටියට රන්වන් පාට මොනරෙක් හැටියට හිමාල මහ වනාන්තරේ කිසිම කරදරයක් විපතක් නැතුව ආරක්ෂාවෙච්ච ආරක්ෂිත ගාථාරත්නයන් හැටියට මේ මෝර පිරිතේ සඳහන් ගාථාවන් අපි අහලතිය. ඒක සඳහන් වෙන්නේ සූරිය නමස්කාරයක්. උදේ පාන්දර අරුණෝදයක් සමග ඉරේලිය වැටෙනකොටම සූරයාට වන්දනා කරලා දවසි වැඩ කටයුතු ආරම්භ කරනවා. පිරිත් පොත් වහන්සේගේ පිරිවානා පොත් වහන්සේ ගත්තත් මෝර පිරිත ඔබට පෙරලල බලන්න පුළුවන්. උදේ පාන්දර සූරයා දිහා බලල වන්දනා කරලා අරුණෝදයක් සමගම මේ විදියට හිතනවා. උදේචයන් චක්කුමායේක රාජා. හරිස්ස වන්නෝ පටවිප්ප බහසෝ. තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප බහසං. තයජ්‍ය ගුත්තා විහරේමු දිවසං. ඒ පළවෙනි ගාථාවෙන් සඳහන් වෙන උදේචයන් චක්කුමා ඒක රාජා. උදෑසනින් මේ ලෝකයාට ඇස් පහල කරලා දෙන චක්කුමා ඇස් පහල කරලා දෙන ඒක රාජා එකම රජු ලෙස සූරයා උදාවෙන. ඒක තේරුම තමයි දැන් අපිට ඇස් පෙවුනට ආලෝකය නැත්නම් අපිට රූප දකින්න පුළුවන්කමක් නෑ. සූරිය උදාවත් එක්ක තමයි මේ ලෝකයාටම ඇස් පෙනුනත් රූප දකින්න ලැබෙන. ඒ නිසා ලෝකයාට ඇස් පහල කරලා දෙන ඒක රාජා එකම රජු ලෙස සූරිය උදාව සිදුවෙන්.
හරිස්ස වන්නෝ පටවිප්ප භාසෝ. මේ සූරයාගෙන් ලෝකයට රන්වන් රැස් විහිදුවනවා. ලෝකයේම සූරිය ආලෝකයෙන් බබලවනවා. තන්තන් නමස්හාමි හරිස්ස වන්නම් පටවිප්ප භාසා. මේ ලෝකයට රන්වන් රැස් විහිදෝන ලෝකයේ ආලෝකමත් කරන සූරයාට තන්තන් නමස්හාමි මගේ නමස්කාරයම වේවා. එතකොට බලන සූරයාට නමස්කාර කරනවා වඳිනවා. ගෞරව කරනවා. එක කෘතගුණ සැලකීමක්. තයජ්‍ය ගුත්තා විහරේමු දිවසක්. මේ දවල් කාලෙ තුළ දහසකුත් වැඩ කටයුතු අදමං මේ සූරයාලෝකයක්ත් එක්ක සිදු කරන. ඒ නිසා මේ දවල් කාලෙ පුරා මාව ආරක්ෂාවේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒ ආරක්ෂාවත් එක්ක තුනුරුවන් ගුණ සිහි කළ තෙරුවන්ගන් සරණගේ ශ්‍රාවකය මේ විදියටත් හිතනවා. ඒ බ්‍රාහ්මනාවේද ගුහු සබ්බ දම්මේ තේමේ නමෝ තේචමම් පාලයන්තු. නමත්තු බුද්ධානන් නමත්තු බෝධයා. නමෝ විමුක්තානන් නමෝ විමුක්තිය. ඒ බ්‍රාහ්මනාවේද ගුහු සබ්බ දම්ම මේ විශ්වයේ සියලු ධර්මයන් අවබෝධ කරගත් ආර්යයන් වහන්සේලා ඉශිවරයන් වහන්සේලා බුදු පසේ බුදු මහරහතුන් පහළ වුණාද තේමේ නම උන්වහන්සේලාට මගේ නමස්කාරයම වේවා. තේච පම්පාලයන්තු. උන්වහන්සේලාගේ බුද්ධ ශක්තියෙන් ඒ විශ්ව ශක්තියෙන් මාව ආරක්ෂාවේවා කියලා තමන්ට ආරක්ෂාවක් අධිෂ්ඨාන කරන. නමත්තු බුද්ධානං ඒ සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. මේ විශ්වයේ යම්තාක් බුදුවරු පහළ වුණාද ඒ සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. නමත්තු බෝධියයි බුදුවරුන්ගේ බුද්ධ ඥානයන්ට නවාරහදී බුදුගුණ කියනවා. චතු විසරද ඥානයන් තිසැත්තෑ ඥානයන් සූවිසි ප්‍රත්ති ඥානයන් අනන්ත බුදුගුණවලට මාගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තානං ඒ විමුක්තියට පත්වෙච්ච බුදු පසේ බුදු මහරහතුන් යම්තාක් මේ සසරි ලෝකයේ අතීතෙ පහළ වුණාද. ඒ සියලු උතුමන්ට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තියයි නිවන් මග ආර්ය මාර්ගයට මගේ නමස්කාරය වේවා. ඔන්න උදේ පාන්දර මෝර පිරිතේ සඳහන් වෙන හැටියට අරුණෝදයත් සමඟ තෙරුවන් සරණගේ ශ්‍රාවකය සූරයාට වන්දනා කරලා ගෞරව කරනවා. දවස වැඩ ආරම්භ කරන්න එහෙමයි. ඒ දවස වැඩ කටයුතු අවසන් වනාට පස්සේ. ඉර බැසගෙන යනකොටත් සූරයා බැසගෙන යන සූරයාදිහාට වන්දනා කරලා මෙහෙම හිතනවා. අපේචයන් චක්කුමාඒක රාජා මේ ලෝකයට රන්වන් රැස් විහිදෝපු ලෝකයාට ඇස් පහල කරලා දුන් එකම රජු සූරයා බැස යනවා. අපේචයන් සූරයා බැස යනවා. හරිස්ස වන්නෝ පටවිප්ප භාසෝ ලෝකයේම රන්වන් රැසින් බබලෝපු ආලෝකමත් කරපු සූරයා බැසයන්. තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප භාසං අන්න හවස්වරුයි. බැසයන සූරයාටත් වන්දනා කරනවා එක කෘතගුණ සැලකීම. දවසේම තමන්ට වැඩ කටයුතු කරගන්න ආලෝකෙ ලබාදුන් සූරයාට මගේ නමස්කාරවේවා කියල වඳිනවා. තයජ්‍ය ගුත්තා විහරේමු රත්තේ. මේ රාත්‍රයේ කාලෙ මහා ගණ අන්දකාරය තුළ පවා මා ආරක්ෂාවේවා කියල අධිෂ්ඨාන කරන. ආයමත් අර ගාථාවම සිහි කරලා ඒ බ්‍රාහ්මනාවේද ගුහු සබ්බ දම්මේ තේමේ නමෝ තේචමම් පාලයන්තු. නමත්තු බුද්ධානන් නමත්තු බෝධයා නමෝ විමුක්තානන් නමෝ විමුක්තියා කියන ගාථාවෙන් තමන්ට ආරක්ෂාවක් අධිෂ්ඨාන කරගන්න. එතකොට බලන්න අපේ ධර්මය තුළත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ සූරයාට ගෞරව කිරීමක් සඳහන් වෙනවා. සූරයාට නමස්කාර කරනවා. මේ ලෝකයට ආලෝකෙ පහල කරලා දෙන ඒක රාජා එකම රජු රන්වන් රැස් ලබා දෙන දහසකුත් වැඩ කටයුතු කරන්න අපේ ජීවිත ආරක්ෂා කරන්න ගහකොළ සතා සිව්පා වගේ පැවැත්මට උපකාර වෙන මේ ග්‍රහවලල්ලෙ ප්‍රධානයක් සූරයාට ගෞරව සත්කාර කරා. ඊළඟට අපි ගත්තොත් අපේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය ගත්තත්. පිංහතුනි අපේ බුදු හාමුදුරු විතරක් නෙමෙයි මේ විශ්වයේ යම්තාක් බුදුවරු පහළ වුණත්
ඒ හැම බුදු කෙනෙක්ම ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ නැගෙනහිර දිසාවට මුහුණලා අරුණෝදයක් සමඟ. අපි කතාවට කියනවා උදෑසන දහසක් බුදුන් බුදුවන මේ හිමිදිරි උදෑසන කියලා. ඔබ ඔය වචනය අහලා ඇති. හිමිදිරි උදෑසන අරුණෝදයක් සමඟ සූරිය උදාවත් සමගමයි එදා බෝධිමූලයේදී අපේ බෝසතාණන් වහන්සේ රාත්‍රී තුන්වෙනි යාමේ අවසන් වෙනකම්ම පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙද්දී වජිරාසනයේ මත හිත කෙලෙසුන්ගෙන් මිදිලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙයි. උන්වහන්සේ මුලින්ම කුසතන අරගෙන උතුරු දිසාවට කුසතන එලන්න සූදානන් වුණේ. පොළොව සෙලවුණ උන්වහන්සේට වැටහුණා මේ නොවෙයි සුදුසු දිසාව. නැගෙනහිර දිසාවට කුසතන එලද්දි ආයමත් පොළොව දකුණු දිසාවට කුසතන එලද්දි පොළොව සෙලවුණ. බටහිර දිසාවටත් ඒ විදියටම උත්සාහ කරා. අවසානෙන් නැගෙනහිරට කුසතන එලලා ඒ මත වැඩ හිටිය. උන්වහන්සේට වැටහුණ අනෙක් එකම දිසාවක්ක සුදුසු නෑ. එමනන් නැගෙනහිරට මුහුණලා තමයි කුසතන එලලා චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටිය. මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මැරුණත් මේ ධර්මය අවබෝධ කරන්න ඇතුවනන් නැකිටින් නෑ කියෙන චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටියේ නැගෙන හිරට මුහුණලා. රාත්‍රී පළවෙනියාම පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබුව දෙවනියාම චුතෝපාත ඥානය ලැබුව තුන්වැනියාමේ පුරාම පටිච්ච සමුපාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසල අවසන් වෙද්දී නැගෙනහිරින් අරුණෝදය මතුවෙනවා සමග සූරිය උදාවත් සමගමයි හිත කෙලෙසුන්ගෙන් මිදිලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්. ඒ තමයි සම්මා සම්බුද්ධත්වය. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කළ පිරිනිවන් පෑවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වන වයනේ. බුදු හාමුදුරු ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරනම එක මහා පරිනිබ්බහන සූත්‍රය තියෙනවා. ආනන්ද සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහසෙයාවෙන් සැතපෙන ආසනයක් පනවන්න. ඒ තමයි පිරිනිවන් මංචකයේ සූදානන් කරපු හැටි. හැයි බුදු හාමුදුරුව දිසාවක් ගැන කියන්නේ. උතුරට හිසලා ආනන්දොයි සල්ගස් දෙකක් අතර ආසනයක් පනවන්න කියන්න තිබුණන්. පිංහතුනි උතුරට හිසලා සිංහසේයාවෙන් සැතපෙද්දි දකුණු ඇලෙන් සැතපෙද්දී උණහන්සේගේ මුහුණ පිහිටලා තියෙන බටහිරට බස්නාහිරට ඉර බැස යනවා සමගම තමයි අවසන් සුසුම් පොද මේ හිස්වා තලයට මුසු වෙලා සූරයා බැස යනවා සමගමයි උණහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ දහත්වෙන් පිරිනිවන් පෑව. අදටත් දඹදිව කුෂිනාරාව පිරිනිවන් මංචක විහාරේ ඉර බැස යන මොහොතට කාලෙන් කාලෙට මාසවල සීත කාලෙනවා රස්්න කාල වෙනවා සමහර කාලවට හවස හතරහමාර වගේ වෙනකට කරුවල වැටෙනවා ඉර බැස යනවා සමහර කාලවල සාමාන්‍ය පහමාර වෙනකොට ටිකක් කරුවල වැටෙනවා සමහර රස්්න කාලවල ගත්තොත් හතහමාර වගේ වෙනකම් ආලෝක පිහිටනවා. එදකොට ඒ කාලවල ඉර බැස යන වෙලාවට තමයි අදටත් කුසිනාරාව පිරිනිවන් මංචක විහාරයේ දොරවහලා කටයුතු අවසන් කරන්න. එහෙමනං අපේ ධර්ම ග්‍රන්ථවල අපි අධ්‍යයනය කරගෙන ගියත් මේ සූරයා එක්ක තියෙන සම්බන්ධය ලෝතුරා බුදුරු බුද්ධත්වයට පත්වෙන්නේ අරුණෝදයක් සමඟ සූරිය උදාවට මුහුණලා. බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පානෙ සූරයා බැසයද්දි. උතුරට හිසලා සිංහසීයාවෙන් සැතපිලා සූරිය බැස යන දිහාවට මුහුණලා බස්නාහිරට මුහුණල. එමනම් මේ තුළ මේ සූරයා ගැන මේ විශ්වයේ මේ ලෝකධාතුවල මේවැ බලපෑමක් මේ සත්වයන්ට මනුස්සයන්ට අපි කාටත් තියෙනවා. එනිසා අපේ අතීතය පටන් අපේ පැරැන්නො එදා භාවිතා කරේ සූරිය වර්ෂය අද අපෙන් එක ගිලිහිලා. එදා මිනිස්සු මේ සූරිය වර්ෂය තමයි කැලැන්ඩරයක් හැටියට භාවිතා කරේ. සූරයා මීනරාසී මේසරාශයට ඒ පැමිණීමත් සමඟ ආරම්භ වෙන ඒ සූරිය වර්ෂය තමයි
වර්ෂ හැටියට භාවිතා කරේ. ඊට පස්සේ ඔබ දන්නවා අපේ බුදු දහම තුළ අපේ බුද්ධ වර්ෂය භාවිතාවට ගත්තා. ඒක බුදුහාමුදුරුවෝ කියලා කරපු එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කොතනවත් දැන් අපි බුද්ධ වර්ෂය ගැන සම්බුදු තෙමගුල ගැන ඔබ දන්නවා. උන්වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම සම්බුදු තෙමගුල සමරනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියදී කවදාවත් උපන්දිනයක් සමරලා මහණෙනි අද මගේ උපන්දිනය කියලා උත්සවයක් පින්කමක්වත් අඩුම ගානේ. දායකයෝ අනාථපිණ්ඩික සිටුතුමා විසාකා උපාසිකාව එකතු වෙලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ උපන්දිනය ගැන පින්කමක් කරා කියලා කොහෙවත් නැහැ උත්සවයක් ගත්තා කියලා. ඊළඟට උන්වහන්සේගේ ජීවිතේ වැදගත්ම දේ බුද්ධත්වයනේ. මහණෙනි අද මම බුදු වෙච්ච දවස ඒ වෙනුවෙන් විශේෂ පින්කමක් කරුවා. එහෙම කොහෙවත් නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශාසනික කටයුතු වෙනුවෙන් මහරහතන් වහන්සේලා බුද්ධ වර්ෂය භාවිතාවට ගත්තා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා මාස 3ක් යනකොට ප්‍රථම ධර්ම සංගායනාව සූදානම් වුණා. අවුරුදු 100ක් ගිය තැන දෙවෙනි ධර්ම සංගායනාව සූදානම් කරා. අදට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා මාසයයි අවුරුද්දයි අවුරුදු 2යි ඔය විදිහට ගණනය කරලා තමයි බුද්ධ වර්ෂය කියන එක අපේ භාවිතාවට ආවේ. අද සූර්ය වර්ෂයත් අපෙන් ගිලිහිලා බුද්ධ වර්ෂයත් ගිලිහිලා අද ලෝකේ ක්‍රිස්තු වර්ෂයේ තමයි අපි මේ අධිරාජ්‍යවාදීන්ට යටත් වීමත් සමග මේ බොහෝ රටවල් මේ ලෝකේ අද ක්‍රිස්තු වර්ෂය භාවිතාවට ගන්න. ඒ නිසා අපි කාලයත් එක්ක නොදැනීම මේ අපේ සංස්කෘතික අංග මේ ඉතිහාසයේ තියෙන මේ වටිනා දේවල් අපේ පැරැන්නම් අනාදිමත් කාලයක ඉඳන් ආරක්ෂා කරගෙන ආපු සංස්කෘතික අංග ටිකෙන් ටික පරම්පරාවෙන් පරම්පරාවට අපිට ගිලිහිලා යනවා. ඒ නිසා මේ අවුරුදු නැකත් මේ චාරිත්‍ර මේවා අපි ගෞරව කළ යුතුයි. දැන් බලන්න සප්ත අපරිහානීය ධර්මවල පවා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අතීතයේ පටන් පැවතගෙන ආපු ඒ වටිනා දේවල් ඒවට ගෞරව කරන්න ඒවා ආරක්ෂා කරන්න. ඒ නිසා ඒ තුළ දැන් ඔබ බලන්න මේ අවුරුදු චාරිත්‍රවල අපරාධ පව්කම් තියෙනවද කියලා දුරාචාරයක් මිනිස්සු ඒවට මත්පැන් මත්ද්‍රව්‍ය එකතු කරගෙන තමන් විසින් දුරාචාරයක් එකතු කරගත්තත් අවුරුදු චාරිත්‍රවල තියෙන්නේ සතුට සමගිය සහෝදරත්වය නෑදෑකම් අලුත් කර ගැනීම ගෙවල් පිරිසිදු කර ගැනීම අලුත් ඇඳුම් වලින් සැරසිලා මිනිස්සු අලුත් වෙනවා බාහිර පෙනුමෙන් අලුත් වෙනවා ගෙවල් සුද්ධ කර ගන්නවා හිතේ පරණ තරහ මරහ අමතක කරලා එකම මොහොතක ලිපගිනි මොලවන ආහාර අනුභව කරනවා දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගෞරව කරනවා. එතකොට මේ වගේ පරිසරයේ සතා සිව්පාවා අසල්වැසියෝ ඥාතීන් මේ සම්බන්ධතා තුළ මෛත්‍රිය කරුණාව එකතු වෙච්ච මේ වැදගත් අංගයන් අපි ආරක්ෂා කරගන්න දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා ඒ තුළ කටයුතු කරන්න මේ සූර්යා එක්ක බැඳිච්ච මේ සූර්ය සංක්‍රාන්තියත් එක්ක බැඳිච්ච අපේ හෙළේ මහා සංස්කෘතික මංගල්‍ය හැටියට මේ අපි කාලයක් තිස්සේ පවත්වගෙන ආපු මේ වටිනා සංස්කෘතික අංගයක් ඔබේ ඊළඟ පරපුරට දරුවන්ට හරි දායාද කරන්න ඔබ දක්ෂ වෙන්න. එහෙම නැති වුණොත් තව පරම්පරාවක් දෙකක් යනකොට අවුරුද්ද කියන එක සමහර වෙලාවට වෙනම විනෝදකාමී උත්සවයක් පමණක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ බලන්න ඔබේ පුංචි කාලේ මීට අවුරුදු 30 40කට එහා වැඩිහිටියෝ දන්නවා ඇති ඊට කාලෙකට එහා ඒ අවුරුදු කාලේ තිබිච්ච ඒ දේවල් අද කොච්චරනම් සමාජයේ වෙනස් වෙලා ගිහිල්ලාද. ඒ නිසා සමහර වෙලාවට මේ අවුරුදු නැකත් චාරිත්‍ර මේ වටිනා සංස්කෘතික අංග මේවා පිළිපදින අනුගමනය කරන අවුරුදු සමරන අවසාන පරම්පරාව මේ පරම්පරාව දෙක වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා ඔබේ දරුවන්ට දරු මුණුබුරන්ට ආරක්ෂා කරලා දෙන්න. ඒවැ වටිනාකම් තව තවත් ධර්මානුකූල වටිනාකම් හැටියට ඒවට ධර්මීය මුසු කරන්න කරුණාව මෛත්‍රිය එකතු කරන්න සිල්වත්කම එකතු කරගන්න. අවුරුදු කාලය තුළ හොඳට පන්සිල් රකින්න. මත්පැන් මත්ද්‍රව්‍ය දුරාචාර එකතු කරගන්න එපා අවුරුදු මේ කටයුතු අතරේ. ඒවා තමයි පවුල් පිටින් විනාශ වෙලා නොමග යන දේවල්. ඒ නිසා කරුණාව මෛත්‍රිය මුල් කරගෙන පරණ තරහ මරහා මේ තියෙන කෝන්තර අතහැරලා සිල්වත් ගුණවත්
ජීවිතය අලුතෙන් හිතන් අලුත්වෙන් අඩුපාඩු හදාගෙන නිවරදිවෙන් අලුත් ගමනක් යන්න. ඒ පිණිස ඔබට මේ ලබන්නාව සිංහල හින්දු අලුත් අවුරුද අලුත් ආරම්භයක් ජීවිතයට එකතු කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. ඒ වගේ මං හිතනවා ඔබට මේ අවුරුදු නැකච්ඡාරිත්ත මේ තුල යම් දැනුමක් ඔබට මේ තුලින් ලැබෙන්නේ නැති. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube චැනලය සබස්ක්‍රයිබ් කොට ඉදිරියෙන් ඇති බෙල් සලකුණ ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.